මේ බුදුදහම යන හේතුඵලවාදී දහමක් අදහන භික්ෂුවක්ද මේ දාර්ශනිකයෙක්ද මේ? දන්නේ නැද්ද තොත්ත බබාලද මේ මිනිස්සුන්ගේ මස්තිෂ්කයේ පේන්නේ නැද්ද? නඩු තීන්දුවක් දීලා මිනිස්සෙක් දැම්මනේ මේ පොහොට්ටුවෙක් කෙනෙක් නම් මතක නැහැ මට පොරගේ. එයාව නිදහස් කරගන්න භික්ෂුන් වහන්සේලා පෙරට එනවා. මම වාලේ ඒ පළාතර කරපු සේවය කවුද එයාගේ නම මතක නැහැ. මහින්දානන්ද. අන්නරයි නම අර කළු මිටි පොර. ඉතින් බලන්න මේ මුකුද මේ භික්ෂු මට ඉතින් වෙන කියන්න එකක් නැහැ. මොකෙද්ද මේ? දැන් මෙච්චර රටේ ප්‍රශ්න තියෙනවා. රටේ දැන් ඔය භික්ෂුව දන්නේ නැද්ද මේ හේතුඵලවාදයේ දන්න භික්ෂුවක්ද කියලා මට ප්‍රශ්නේ. සෙට් එක. මට නම් ගෞරවයක් නැහැ. ඉතින් උන් ගැන නම් ඇත්තට බොරු කියන්න දුන්නේ නැහැ. ඒක මම වගකීමෙන් කියන්නේ. ඒ කියන්නේ හිරිකිතයි. මට ඒ භික්ෂුව හිරිකිතයි. ඒ කියන්නේ ලංකාවේ JVP හරි UMP හරි ශ්‍රී ලංකාවයකට රෙදි කඩාගෙන සිවුරු කඩාගෙන යන භික්ෂුව මට හිරිකිතයි. මම යා භික්ෂුවක් හැටියට පිළිගන්නේ නැහැ. මම කවදාවත් පිළිගන්නේ නැහැ හේතුඵල ධම තියෙන භික්ෂුවක් කියලා UMP එකට JVP එකට අපිටවත් කඩේ යනවා නම්. ඒක නැත්තම් කෙලවෙනවනේ. ඊට තමයි උඹට කඩේ යනවට කැමතිද කියලා. ලැජ්ජ වෙන්න ඕනේ භික්ෂුවක් UMP වේදිකාවකට නගින්න සිවුර දාගෙන. ලැජ්ජ වෙන්න ඕනේ. ලැජ්ජ වෙන්න ඕන භික්ෂුවක් ශ්‍රී ලංකා පොහොට්ටු වේදිකාවකට ගොඩ වෙන්න ලැජ්ජ වෙන්න ඕන වේදිකාවකට ගොඩ වෙන්න හරිනම් බලන්නකො පරිණත බව හේතුඵලවාදයේ බුදුදහම යන හේතුඵලවාදී දහමක් අදහන භික්ෂුවක්ද මේ දාර්ශනිකයෙක්ද මේ දන්නේ නැද්ද තොත්ත බබාලද මේ මිනිස්සුන්ගේ මස්තිෂ්කයේ පේන්නේ නැද්ද දිනෝ 1000ක් මෙච්චර විනාශයකට පත් කරපු මේ මිනිස්සුන්ට භික්ෂුව ගිහලා හිටගත්තාම මේ අහිංසක මිනිස්සු භික්ෂුව ගිහලා බලාගෙන කතරේ ගහනවා කියලා දන්නේ නැද්ද මොන තරම් අපරාධයක්ද භික්ෂුව මේ රටට කරලා තියෙන්නේ පැත්තේ. මතක තියාගන්න සෙල්ලම් කරන්න එපා. අවුරුදු 75ක් තිස්සේ කඩේ ගිය සෑම භික්ෂුවක්ම වග කියන්න ඕනේ, පූජකෙක්ම වග කියන්න ඕනේ. කතෝලික මුස්ලිම් ඔක්කොම. සියලු දෙනාම වග කියන්න ඕනේ මේ රටට. මතක තියාගන්න. නිකන් හිතන්නකෝ. සුළුපටු විනාශයක්ද මේ කරලා තියෙන්නේ කියලා මේ වෙලා තියෙන විනාශය හරියට බලන්නකෝ. පේන්නේ නැහැ මේක උඩින් බලන හේකුට. භික්ෂුවක් කියලා කියන්නේ ළමයා දාර්ශනිකයෙක්. මතක තියාගන්න. දාර්ශනිකයෙක් කියලා කියන්නේ ඔහුට තියෙනවා මාර වගකීමක්. පැහැදිලිද? පැහැදිලිවම දන්නවන්නේ මේ කොළලිල් රතු දේශපාලනය කියන්නේ මේක ගොඩ දාන්නේ නැහැ කියලා. ඒකට අහු වෙනවා කියන්නේ. භික්ෂුව අහු වෙනවා කියන්නේ දේශපාලකයට. සාමාන්‍ය ජනතාව කොහොමද වෙන්න ඕනේ? දැන් මේ පන්සලට වෙලා නිදහසෙන් ඉන්නේ. ඇයි මේ නිදහස දීලා තියෙන හිතන්නනේ. එච්චර නිදහසේ ඉඳලා මේ